ලෝකයේ ඕනෑම රටක ඉතිහාසය සම්පූර්ණයෙන්ම වෙනස් කරපු එක නිශ්චිත මොහොතක් තියෙනවා. ශ්‍රී ලංකාවට ඒ මොහොත උදා වුණේ අදින් වසර 2300කටත් වඩා එපිට අතීතයකදී අනුරාධපුරයේ නුදුරින් පිහිටි මේ අසිරිමත් කඳු මුදුනේදී. මිස්සක පර්වතය ලෙස හැඳින්වූ මේ රළු පර්වතය ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේදී සිදු වූ එක් සුවිශේෂී හමුවීමක් නිසා මේ භූමිය මෙරට ශිෂ්ටාචාරයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වුණා. ඒ ආගමික පරිවර්තනයක් පමණක් නෙවෙයි, නව දේශපාලනික සහ සංස්කෘතික අනන්‍යතාවයක ආරම්භය සනිටුහන් කළා. ඉතිහාසයට අනුව ක්‍රිස්තු පූර්ව 247 දී පොසොන් පුන් පෝය දිනක දේවානම්පියතිස්ස රජතුමා සහ මිහිඳු මහරහතන් වහන්සේ අතර ඇති වූ හමුවීම මෙරට ඉරණම වෙනස් කළා. මහින්ද හිමියන් රජුගෙන් ඇසූ ඒ ප්‍රසිද්ධ ප්‍රශ්නාවලිය දෙස බලන විට පාලකයෙකු සතු විය යුතු තාර්කික බුද්ධිය එදා කොයිතරම් දුරට අගය කළාද යන්න අපට වටහාගත හැකියි. මේ බුද්ධිමය සංවාදය විචාරශීලී චින්තනය පදනම් කරගත් නව සමාජ ක්‍රමයකට පදනම දැමුවා. මිහින්තලේ දක්නට ලැබෙන නටබුන් දෙස බලන විට එවකට පැවති තියුණු නාගරික සැලසුම්කරණය ගැන මන අවබෝධයක් ලැබෙනවා. එහි ඇති බෙහෙත්තුරුව සහ කාමර සැලසුම් කර ඇති ආකාරය නිරීක්ෂණය කිරීමෙන් ක්‍රිස්තු පූර්ව යුගයේදී පවා මෙරට පැවති විද්‍යාත්මක ආයුර්වේද දැනුම සහ ක්‍රමවත් සෞඛ්‍ය කළමනාකරණය පැහැදිලි වෙනවා. අද වන විට මිහින්තලය යනු අතීතයට පමණක් සීමා වූ නටබුන් සමූහයක් නොවේ. එය ලාංකේය ජාතියේ අනන්‍යතාවය සහ අධ්‍යාත්මය හැඩ ගැස්සූ තෝතැන්න. වසර 2300කට පසු වුවත් මේ පිම්බිමෙන් බිහිදෙන ශාන්ත බව සහ ඓතිහාසික වටිනාකම අපේ අතීතය වර්තමානය සමග සම්බන්ධ කරන නිහඬ පාලමකි.